ඔයාට ඇත්තටම දිනන්න ඕනේද? එහෙනම් මුලින්ම ඔය පුරුදු වෙලා ඉන්න ලේසි මාවතෙන් අඩියක් එළියට තියන්න. මොකද හැමදාම එකම තැන නතර වෙලා සැප පහසුවට ඉන්න බලන මිනිහෙක්ට සාර්ථකත්වයේ හීනයක් විතරයි. ඔයාගේ දියුණුව පරාජය වෙන්නේ ඔය පුරුදු සැප පහසුව ඇතුළෙමයි. දිනනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක හරිම අමාරු, හරිම වෙහෙසකර ගමනක්. ඔයාට ඉහළටම යන්න ඕනේ නම් අපහසුව කියන දෙයට හුරු වෙන්න. ඇඟට අමාරු වෙලාවටත් හිතට බය දෙන වෙලාවටත් නොසලී ඉන්න පුරුවන් මිනිස්සයා විතරයි දවසක ඔටුන්න පළදින්නේ. ජීවිතේ සමහර වෙලාවල් එනවා දැන් ඇති මට මීට වඩා කරන්න බෑ මං මෙතනින් නවතිනවා කියලා ඔයාට හිතෙන. මතක තබා ගන්න අන්න ඒ මොහොත තමයි ඔයා කොහොම හරි දත කට පුට්ටු කරගෙන පසු කරලා යන්න ඕනෙම වෙලාව. ඔයා ඒ කඩයිම පසු කරපු දවසට ඔයාගේ ඉලක්කයට ඔයාගේ සාර්ථකත්වයට යන ගමන නතර කරන්න මේ ලෝකේ කාටවත් බෑ. මතක තබා ගන්න ලේසි මාවත්වල යන්නේ සාමාන්‍ය මිනිස්සු. අසමසම මිනිස්සු හැමදාම තෝරගන්නේ දුෂ්කර මාවත්. මම අප්පච්චි